ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගාම ඔන්න අදත් ගෙනාවා ඔයාලා වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී වෙන වීඩියෝ එකක්. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ක්‍රිකට් තරගයක් නරඹන බොහෝ ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු වන්නේ අදාළ ක්‍රීඩකයා ලකුණු රැස් කරනවා දැකීමයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ එක්දින තරඟ රටාව තුළ ක්‍රීඩකයින් එල්ල කර තිබෙන වැඩිම හය පාරවල් සංඛ්‍යාව පිළිබඳවයි. නමුත් මෙම ලයිස්තුවේ මුල් ස්ථානවල දිසිටින බොහෝ ක්‍රීඩකයින් වර්තමාන වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු කරගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයින් තරඳී සිටිනවා. මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන්ම අපි යමු වීඩියෝ එකට. එක්දින ක්‍රිකට් පිටියේ 10 වෙනියට වැඩිම හය පාරවල් එල්ල කර තිබෙන ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවෙන් බිහි වූ සෞරව් ගංගුලිය. ඔහු ඉනිම් 300ක් තුළ මුළු ලකුණු 11363ක් සමගින් රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 190ක්. මෙහි 9 වන ස්ථානයේ දැනදී සිටින්නේ ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කර්ය. ඔහු ඉනිම් 452ක් තුළ මුළු ලකුණු 18426ක් ලබාගෙන ඔහු ලබාගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 195ක්. එක්දින තරඟ රටාව තුළ වැඩිම ලකුණු ලබාගෙන තිබෙන ක්‍රීඩකයාද වන්නේ සචින් තෙන්ඩුල්කර්ය. මෙහි 8 වන ස්ථානයේදී සිටින්නේ නවසීලන්තයෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයෙකු වන බ්‍රෙන්ඩන් මැක්ලම්. ඔහු ඉනිම් 228ක් ක්‍රීඩා කරමින් මුළු ලකුණු 6083ක් රැස් කරගෙන තිබෙනවා. ඔහු හය පාරවල් 200ක්ද ලබාගෙන තිබෙනවා. මෙම ලයිස්තුවේ 7 වන ස්ථානයේදී සිටින්නේ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයෙකු වන AB ඩි විලියර්ස්. ඩි විලියර්ස් ඉනිම් 218ක් ක්‍රීඩා කරමින් මුළු ලකුණු 9577ක් ලබාගෙන තිබෙන අතර ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 204කි. එක්දින ක්‍රිකට් පිටිය තුළ වැඩිම හය පාරවල් එල්ල කර තිබෙන ක්‍රීඩකයින් අතර 6 වන ස්ථානයේදී සිටින්නේ එංගලන්තයේ ඔයින් මෝගන්ය. ඔහු ඉනිම් 230ක් තුළ මුළු ලකුණු 7701ක් සමගින් ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 220කි. මෙම ලයිස්තුවේ 5 වන ස්ථානයේදී සිටින්නේ ඉන්දියාවේ මහෙන්ද්‍ර සිං ධෝනි. ඔහු ඉනිම් 297ක් තුළ මුළු ලකුණු 10773ක් ලබාගෙන ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 229කි. මෙහි 4 වන ස්ථානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රබල ක්‍රීඩකයෙකු රැඳී සිටිනවා. එනම් වර්තමානය වන විට ක්‍රිකට් පිටියට සමු දී තිබෙන සනත් ජයසූරියයි. ඔහු ඉනිම් 433ක් තුළ මුළු ලකුණු 13430ක් ලබාගෙන ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 270කි. මීට අමතරව සනත් ජයසූරිය 4 පාරවල්ද 1500ක් රැස් කරගෙන තිබෙනවා. මොහු පිළිබඳව ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. බලමු මෙහි මුල් ස්ථාන තුනේ රැඳී සිටින්නේ කුමන ක්‍රීඩකයින්ද කියලා. එක්දින ක්‍රිකට් පිටිය තුළ දෙවනුවට වැඩිම හය පාරවල් එල්ල කර තිබෙන ක්‍රීඩකයා වන්නේ ක්‍රිස් ගේල්. ඔහු ඉනිම් 294ක් තුළ මුළු ලකුණු 10480ක් ලබාගෙන ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 331කි. මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයේදී සිටින්නේ පාකිස්තානයෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයෙකු වන ෂහීඩ් අෆ්රිඩි. ඔහු ඉනිම් 369ක් තුළ මුළු ලකුණු 8064ක් ලබාගෙන ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 351කි. ඔබ සිතන පරිදි මෙහි ප්‍රථම ස්ථානයේදී සිටින්නේ කුමන ක්‍රීඩකයා විය හැකිද? එක්දින තරඟ රටාව තුළ වැඩිම හය පාරවල් එල්ල කර තිබෙන ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකයෙකු වන රෝහිත් ශර්මාය. ඔහු ඉනිම් 271ක් තුළ මුළු ලකුණු 11516ක් ලබාගෙන ඔහු රැස් කරගෙන තිබෙන මුළු හය පාරවල් සංඛ්‍යාව වන්නේ 355කි. රෝහිත් ශර්මාගේ මෙම වාර්තාව කාට බිඳහැලීමට හැකි වෙයිද? ඔබේ වටිනා අදහසත් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ නැවත වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වේවා.